ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම අද ඔයගොල්ලන්ට කිරි කොස් ව්‍යංජනයක් හදාගන්න විදිහ තමයි අරගෙන ආවේ. ඉතින් මුලින්ම මම මේ විදිහට කොස් ටික කපා ගන්නවා. කපාගෙන හොඳට සෝදලා පිරිසිදු කරගත්තු කොස් ටිකට මම ලියාගත්තු ලොකු ලුණු ගෙඩියක්, කරපිංචා රම්පේ, ඒ වගේම කොච්චි හෝ මිරිස් අපිට එකතු කරගන්න පුළුවන් මේ විදිහට. දැන් මම මේකටම එකතු කරගන්නවා කහ කුඩු, අමුතුණු පහ, මිරිස් කුඩු. ඉතින් ඕගොල්ලන්ගේ කොස් ප්‍රමාණය අනුව සහ ඕගොල්ලන්ගේ සැර කැමති විදිහට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක වැහෙන ප්‍රමාණයට දිය කිරි එකතු කරගෙන මේ ටික හොඳින් අතින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේක වහලා හොඳට තැම්බෙන්න තියෙනවා. ඉතින් අපි මේකේ පහු කිරි ටික හොඳට හිඳිලා කොස් ටික හොඳින් තැම්බෙනකම් තියාගෙන මේ වගේ පහු කිරි ටික හිඳිලා කොස් ටික තැම්බුණාට පස්සේ අපි උකු මිටි කිරි එකතු කරගන්නවා. මිටි කිරි ටික එකතු කරගෙන ඉවර වෙලා අපි මේක හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක තව අපිට මේ කොස් ටික හොඳට තැම්බෙන්න තවත් හොඳට තැම්බෙන්න ඕන නම් වහලා උයා ගන්න. නැත්නම් ඇරලා උයා ගන්නත් පුළුවන්. ඉතින් දැන් ඔයගලන්ට පේනවා ඇති. දැන් හොඳට කිරි ටික සාමාන්‍ය ගානට හිඳිලා කොස් ටික තැම්බිලා හොඳට උකු වෙලා තියෙන්නේ. දැන් අපි ලිප ඕෆ් කරගෙන මේ විදිහට පෑන් එකක් හෝ තාච්චියක් ලිපේ තියාගෙන ඒකට තෙල් එකතු කරගන්නවා. තෙල් හොඳින් රත් වෙනකොට මම අබ එකතු කරගන්නවා. අබ ටික හොඳින් මේ වගේ පුපුරනකොට මම ඒකට සුදු ලුණු, කපාගත්තු ලොකු ලුණු ගෙඩියක්, රම්පි, කරපිංචා, මේ කුරුඳු පොතු මේ ටික එකතු කරගෙන මේක හොඳට රන්වන් පාට වෙනතුරු වැද ගන්නවා. ඉතින් මේ වගේ හොඳට ලුණු ටික වැළවිලා එනකොට මම මේකට කෑලි මිරිස් එකතු කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් කෑලි මිරිස් නැතුව වියලපු මිරිසුත් එකතු කරගන්න. එහෙම එකතු කරගන්නවා නම් සුදු ලුණු එකතු කරගන්න වෙලාවටම එකතු කරගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක රන්වන් පාට වෙනකම් බැදිලා තියෙන්නේ. දැන් අපි මේ ටික කිරි කොස් එකට එකතු කරගමු. දැන් අපිට පුළුවන් මේ බැඳුමත් එක්ක කිරි කොස් එක හොඳට කලවම් කරගන්න. ඉතින් අපේ කිරි කොස් ව්‍යංජනය හදාගෙන ඉවරයි. ඔයගලන්ට පේන්නේ නැති හරිම ලේසි හදාගන්න. ඉතින් තවත් මේ වගේ රසවත් ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.